Hello boys and girls, අද අපි ඇවිල්ලා තියෙනවා මගේ PC එකේ අප්ග්‍රේඩ් එකකට යන්න. ඉතින් ස්ට්‍රීම් කරන හින්දා මම අලුත් අප්ග්‍රේඩ් එකට ගියා. මේක තමයි අප්ග්‍රේඩ් එකට ගිය කාඩ් එක. මේ කාඩ් එක 57 Ti කාඩ් එකක්. ඉතින් මම හිතනවා මගේ ඉස්සරහට අවුරුදු ගානට ඇති වෙයි කියලා මේ කාඩ් එක. ඉතින් ඒකත් එක්කම boys පවර් සප්ලයි එකට ආවා. පවර් සප්ලයි එක අලුත් කරන්න ඕන වුණා. ඉතින් මේක හොඳටම ඇති. ඔයගොල්ලෝ මේක ගහලා බලන්න net එකේ. ඉතින් ඔය විස්තර දිනවා මේ හැම එකේම විස්තර දිනවා. මම ගොඩක් වැඩි කියන්නේ නැහැ විස්තර. මොකද ඔයගොල්ලෝ මේ දේවල් දන්නවා. ඉතින් මේ දේවල් හොයාගන්න පුළුවන් ඉක්මනට. ඉතින් අපි යමු boys වීඩියෝ එකට. ඒකත් එක්කම PC එක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරනවා. ක්ලීන් කළා තමයි මම මේ අප්ඩේට් එක කරන්න. මොකද නැත්තම් අලුතෙන් ෆ්‍රෙෂ් පටන් ගන්න ඕනේ හින්දා අපි ක්ලීනින් එකෙන් ඉඳන් අන්බොක්ස් එකටත් ගිහිල්ලා ඒත් එක්කම අප්ග්‍රේඩ් කරලා අපි බලමු මොනවද අපිට තියෙන්නේ කියලා. right ඉතින් අපි මේන්ලි ක්ලීනිං එක කරගත්තා බට් අපිට ඉන් ඩීටේල් තව ඩීටේලිං කරන්න තියෙනවා අපි PC එකේ ක්ලීනින් පාට් එකේ. ඉතින් අපිට මේ පාට් එක ඇත්තටම රිමූව් කරන්න වුණා. ඉතින් දුකයි එකට. අපි මේ ඒක මාරු කරන්න හේතුව තමයි එකක් අපිට මේන් පවර් එක මදර් බෝඩ් එකට දෙන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක කේබල් එක හිර වෙන සීන් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒක රිමූව් කරා. ඉතින් පරණ පවර් සප්ලයි එකත් අපි අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි අලුත් එක දාන්න ඕනේ. ඉතින් පරණ GPU එකත් අපි
රිමූ කරගන තියෙන්නේ දැන් තියන්නේ ඉන්ඩීටෙල් විදිහට අපිට මේක කලීන් කරගන්න තමයි වොයිස් තියෙන්නේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්න කියලා ති කේබල් මනේජ්මන්ට ගත්තොත් ඉතින් මේක කේබල් මනේජ්මන්ට් එක ඉතින් පොඩ්ඩක් කවුල් කලින් පාර කරපු පොඩ්ඩක් ඉතින් දන්නද හරි ඉතින් අපි පොඩක් එක කේබල් මනේජ්මන්ට් පාර දාලා අපි බලමු ඉතින් ලස්සට පව කේබල්ලත් අපි දාල් තියෙන මද බෝඩ් ලස්සන්ටම ඉතිං ජීප එක පව කේබල්ල ලස්සට අපි අරන්තියනවා අපි පොඩක් හොඳර එක කරගත්තා අපි දැන් බලමු මේක කාඩ් එක හයි කරගන අපි ෆයිනල් ටස්ටික් කොහොමද කරගන්න කියලා රයිට් ඉතින් ඔල් දැක්කනේ ජීපගේ ලස්සන ඉති මටත් ආස ඇතරම මේ වගේ ජීපයකින් ගේමයක් ප්ලේ කළ බලන්න දැන් තමයි ඉතින් right ලකිරි මට ඇත්තරම පල්ලි පාර මේක ෆික්ස් කාති පොඩි බයකුත්තාව මොකද අලුතෙන් ගත්තකවම ඉතින් ගොඩක් පරිස්සවෙන් තම මේකම සෙට් කරේ පොඩිපොඩි එජිස්මන්් තිබ්බා එක පාටම අපට ෆික්ස් කාන බැරි අවස්ථා තිබා මොකද මද බෝඩ්ඩේ සමහරතැන්වල හිරවෙන්න තිබ ති දෙවල්ල එජස් කළ තමයි වෙනස් කරගත්තේ ඉතිං ග්‍රෑන්නිව් තියෙනවා හරිම ලස්සනයි ලස්සන ඩිසයින්නයක් එමස එකෙන් ට්‍රියෝවර්ෂන් එක මං සෑහන ආසාාවෙන් හිටියේ මේ ට්‍රියෝවර්ෂන් එකට මොකද ලයිටිංෙන් කූලිම් එක මාරම හොඳ ප්‍රෆෝමන්ස් ඇත්තිනවා මේ කාඩ් එකේ තිය එකයි මම මේක චස් කරේ රයිට් ෆයිනල් ටච්චක කොහොමද බොයිස් ඉතිං අපි බලමු ගේම් පලේකටත් ගිහිල්ලා කොහොමද අපි එක පොෆොම් කරන්න කියලා ඉතිං තැංකව වීඩියෝ එකේ සෙට්ටලා හිටියට එල්ලක් කිරි ජයවයා බ්‍රෝ ග්‍රෆික් නම් පට්ට කොලිට පේනවා වැඩි තියෙන බොයිස් All right, team. Head on attack. Let's move. Roger that. Reloading! Keep him off me! Reloading! Cover my six! Heavy gunner eliminated! Keep catching up! Enemy using cover! Marksman down! ග්‍රෆික් නම් පට්ට කොලිටි Any station, we need some assistance in breaching the perimeter wall. Good copy. Armor coming through. Take that jet down. Get a lock on the jet. We can't move forward. Dagger, pull back! Get to cover. Contact! Release now! Confirm solid hit! Again. Hit it again. Fire. Woo.
රයිට් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ඇති වීඩියෝ එක බලන්න ඇති කියලා. වීඩියෝ එක අඩුපාඩු මොනවා හරි තියෙනත් ඇති. ඉතින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ඕගොල්ලොන්ට හිතන දේවල් කමෙන්ට් කරලා එතකොට මට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. ඊළඟට ඉතින් කට්ටිය ලයික් එකක් දාන්න අමතක කරන්න එපා වීඩියෝ එකට. ඉස්සරහට තව වීඩියෝස් එනවා අනිවාර්යෙන්ම. ඉතින් මගේ බ්ලොග් channel එකෙත් වීඩියෝස් ටිකක් මම දාන්න හිතන් ඉන්නවා. අපි ඒවා ඉස්සරහට බලමු. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන් channel එක අලුතෙන් එන set එකක් ඉන්නවා නම් ඉතින් අපි එහෙනම් set වෙමු ඊළඟ වීඩියෝ එකකින්. ජය වේවා.